Hi, hello. අයිබෝවන්. ඉතින් යාළුවෝ හැමෝම එකතු කරගන්න අදත් මගේ බයොලොජි ෂෝට් නෝට්ස් සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එකට. ඉතින් SV Education YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද අපේ වීඩියෝ එක පටන් ගමු. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උත්තේජ වලට ශාක දක්වන ප්‍රතිචාර සම්බන්ධව තිබ්බ කොටස ෂෝට් නෝට් එකක් විදිහට හදාගන්නේ කොහොමද කියන එක ගැන. අපි දන්නවා උත්තේජ වලට ශාක දක්වන ප්‍රතිචාර ගද්දී උත්තේජ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් ඇති වෙන්න පුළුවන්. උත්තේජ අභ්‍යන්තර උෂ්ණත්ව මේ උත්තේජ කියලාත් ගන්න පුළුවන්, බාහිර උත්තේජ කියලාත් ගන්න පුළුවන්. ඒ වගේම ඒ ටික තමයි බේසික්. උත්තේජ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් තියෙන්න පුළුවන්. දැන් බලන්න යන්නේ මොනවද ඒ ශාක වලට ලැබෙන උත්තේජ කියලා. පළවෙනි එක තමයි ආලෝකය, දෙවෙනි එක තමයි ගුරුත්වය, තුන්වෙනි එක තමයි යාන්ත්‍රික උත්තේජ. යාන්ත්‍රික උත්තේජ කියලා ගත්තහම සුලග සහ ස්පර්ශය තමයි අයිති වෙන්නේ. හරි. අපි ආලෝකය ගැන කතා කළෙමු ඉස්සර වෙලාම. ආලෝකය යටතේදී අපිට ප්‍රභා රූප ජනනය කතා කරන්න තියෙනවා. ප්‍රභා රූප ජනනය. ප්‍රභා රූප ජනනය යටතේදී අපි කොටස් 4ක් කතා කරන එකක් තමයි බීජ ප්‍රරෝහණය, අනිත් එක සෙවන මග හැරීම, නැත්නම් අපි කියනවා ශාක පරතරය පවත්වා ගැනීම, පුෂ්ප හට ගැනීම, ප්‍රරෝහය දික්වීම සහ ප්‍රභා වර්ධනය. දැන් අපි දැනගන්න ඕන දෙයක් තමයි ආලෝකය ගැන අපි කතා කරද්දී අපිට ප්‍රභා ප්‍රතිග්‍රාහක දෙකක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ප්‍රභා ප්‍රතිග්‍රාහක දෙකක් ගැන කතා කරන්න වෙනවා. එතනින් ෆයිටෝක්‍රෝම්, ක්‍රිප්ටෝක්‍රෝම් තමයි කතා කරන්න තියෙන්නේ. රතු ආලෝකය ප්‍රතිග්‍රහණය කරගන්න ප්‍රභා ප්‍රතිග්‍රාහකයට අපි කියන්නේ ෆයිටෝක්‍රෝම්. නිල් ආලෝක ප්‍රභා ප්‍රතිග්‍රාහකයට අපි කියන්නේ ක්‍රිප්ටෝක්‍රෝම්. එතකොට ෆයිටෝක්‍රෝම් සහ ක්‍රිප්ටෝක්‍රෝම් රතු නිල්. ෆයිටෝක්‍රෝම්, ක්‍රිප්ටෝක්‍රෝම් රතු නිල්. ඊට පස්සේ ඒ ප්‍රභා ප්‍රතිග්‍රාහකවල බලපෑම නිසා තමයි මේ ප්‍රභා රූප ජනනයේ මේ එක් එක් ක්‍රියාවලිය වල සිදුවීම් අපිට කතා කරන්න තියෙන්නේ. ඒකයි ඒක ගැන අපි ඉස්සෙල්ලාම කතා කරලා හිටියේ. එතකොට බලන්න අපි ඉස්සෙල්ලාම බීජ ප්‍රරෝහණය ගැන කතා කරමු. බීජ ප්‍රරෝහණයේදී ඇත්තටම ආලෝකයේ තියෙන රතු ආලෝකය සහ දූර රක්ත කිරණ කියලා. රතු ආලෝකය අපි දන්නවා. රතු ආලෝකයක දෘශ්‍ය කලාපයේ තියෙන රතු ආලෝකය. දූර රක්ත කිරණ කියන්නේ අපි අදෝ රක්ත කිරණ කියන්නේ. ඒ වගේ. එතකොට රතු ආලෝකයයි දූර රක්ත කිරණයි ඇත්තටම නිල් ප්‍රභා ප්‍රතිග්‍රාහකයා. ඒ කියන්නේ කවුද? ක්‍රිප්ටෝක්‍රෝම් නේද? රතු ආලෝකය ප්‍රතිග්‍රහණය කරගන්නේ ෆයිටෝක්‍රෝම්, නිල් ආලෝකය ක්‍රිප්ටෝක්‍රෝම්. ඉතින් මෙන්න මේ වගේ බීජ ප්‍රරෝහණයට ප්‍රතිචාර ඇතිවන්නේ කොහොමද කියලා බැලුවොත්. දැන් රතු ආලෝකයේ උත්තේජය විදිහට ගත්තොත් බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය වැඩි කරනවා. බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය වැඩි කරන කියන්නේ බීජ ප්‍රරෝහණය උත්තේජනය කරන රතු ආලෝකයෙන්. දූර රක්ත කිරණ ගත්තොත් එහෙම බීජ ප්‍රරෝහණය නිෂේධනය කරනවා. එතකොට රතු ආලෝකයේ දූර රක්ත කිරණ බැලුමට නිකන් ඒ දෙක අතර පොඩි ඇටැක් ගතියක් තියෙනවා පේනවා. රතු ආලෝකයෙන් බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය වැඩි කරනවා. දූර රක්ත කිරණ බීජ ප්‍රරෝහණය නිෂේධනය කරනවා. නිල් ප්‍රභා ප්‍රතිග්‍රාහකයෙන් අතරම ගන්න බීජ දරය දික්වීම නිෂේධනය කරන. අපි දන්නා බීජ දරය කියන්නේ අපි බීජය ඇන්දොත් එහෙම මෙහෙම මෙන්න මෙහෙන් එනවා. අපි දන්නවා අංකුරය. බීජ දරය කියන්නේ මෙන්න මෙහිම. බීජ දරය අර මුල ඇති වෙන පටන් ගන්නෙ. ඒතකොට මේ බීජ දරේ දික්වීම නිෂේධනය කරනවා. ඊට පස්සේ අපිට ඊළඟට ඒ බීජ ප්‍රරෝහණයට අපිට ඉච්චර කතා කරන්න තියෙන්නේ. බීජ ප්‍රරෝහණය උත්තේජනය කරන එකයි, නිෂේධනය කරන එකයි, බීජ දරේ දික්වීම නිෂේධනයයි. ඒතර රතු ආලෝකයේ දූර රක්ත කිරණ සහ නිල් ප්‍රභා ප්‍රතිග්‍රාහකයේ දායකත්වය ගැන තමයි කතා කරේ. ඊට පස්සේ ප්‍රභා රූප ජනනයටදී ඊළඟට අපිට තියෙනවා සෙවන මග හැරීම. නැත්නම් අපි කියනවා ශාක පරතරය පවත්වා ගැනීම. මේක ඇත්තටම අපිට උදාහරණවල උඩ මේ රිසෝස් බුක් එකේ උඩ ඡේද දීලා තියෙනවා සෙවන මග හැරීම කියලා. ඒ වුණාට අපිට ඒවා ඩිස්කස් කරලා වෙනම හඳුන්වා දෙද්දී දීලා තියෙන ශාක පරතරය පවත්වා ගැනීම කියලා. ඉතින් දෙකම තියෙන එක තමයි ඉතින්. සෙවන මග හැරීම සාධාරණදී ශාක පරතරය පවත්වා ගැනීම බලපාන්නේ. හරි. ඒක යටතේදී අපිට ඇත්තටම තියෙන අර තිරස් වර්ධනය සහ සිරස් වර්ධනය සම්බන්ධව. තිරස් වර්ධනය කියන්නේ ඇත්තටම මෙතනදී අපි අතු බෙදීම ගැන, සිරස් වර්ධනය කියන්නේ උසට වර්ධනය වීම ගැන. ඉතින් මෙතනදී ඇත්තටම අර ඇටැක් ගතියක් තියෙනවා කිය මොනවද? රතු ආලෝකය සහ දූර රක්ත කිරණ අතර.
ඒ දෙක ගැන තමයි එහෙනම් මෙතන කතා කරන්නේ. රතු ආලෝකය ගත්තාම අපි දන්නවා දැන් ශාක අපි වනාන්තරයක් පරිසරයක් ගත්තොත් අපි දන්නවා ඒකේ වියන්න ස්තරයක් තියෙනවා. ඊට යටින් තව තියෙනවා වියන්න ස්තරයට යටින් නැති ශාක. එතකොට ඇත්තටම අපි දෘශ්‍යාලෝකයේ ඉස්සෙල්ලාම තියෙන රතු ආලෝකය. ඉතින් රතු ආලෝකය අවශෝෂණය කරගෙන ඉතිරි වෙන ආලෝකය තමයි දූර රක්ත කිරණ වෙන්නේ. ඉතින් දූර රක්ත කිරණ තමයි වියනෙන් පහළට එතකොට යන්නේ. වියනනේ උඩින්ම තියෙන්නේ. එතකොට වියනෙන් තමයි රතු ආලෝකය අවශෝෂණය කරගන්නේ. එතකොට වියනට යටින් ඇති ශාක වලට ලැබෙන්නේ නැත්තරම දූර රක්ත කිරණ. එහෙම හිතා ගන්න. එතකොට රතු ආලෝකය වියනට ලැබෙද්දී ඒකේ ඇත්තටම අතු බෙදීම උත්තේජනය වෙලා ශාක උස යාම නිෂේධනය වෙනවා. හොඳට තේරුම් ගන්න අපි අතු බෙදීම කියන්නේ තිරස් වර්ධනය කියලා ගමු. එතකොට තිරස් වර්ධනය උත්තේජනය වෙනවා, සිරස් වර්ධනය නිෂේධනය වෙනවා. උස යන එක නැවතිලා අතු බෙදීම ඇති වෙනවා. හරිනේ දැන් යාලට අවශ්‍ය රතු ආලෝකය ලබා ගන්න. අපි දන්නවා රතු ආලෝකය අවශ්‍යයි රතු ආලෝකය සහ නිල් ආලෝකයට තමයි වැඩිපුරම මේ ප්‍රභා සංශ්ලේෂණ හිම ඵලදායී වෙන්නේ සහ කාර්යක්ෂම වෙන්නේ. එහෙනම් රතු ආලෝකය ලැබෙනවා කියන්නේ ඇත්තටම ශාකයක ප්‍රභා සංශ්ලේෂණයේ කෘත්‍ය ඉටු වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය තමයි ප්‍රධාන කෘත්‍ය වෙන්නේ ශාකේ. එහෙනම් ඉතින් එයාට රතු ආලෝකය ලැබෙනවා නම් එයා තවත් ආලෝකය සාගෙන උස යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ එයාට ආයි උස යාමක් අවශ්‍ය නැහැ. එහෙනම් පිළිගන්න පුළුවන් රතු ආලෝකයේ වියන් ස්තරයට ලැබෙන්නේ වියනේ තියෙන ශාකවල උස වැඩිවීම නිෂේධනය වෙනවා. ඔන්න දැන් හොඳට අතු බෙදෙන්න ගන්නවා. එතකොට තමයි යාලට හොඳට ආලෝකය අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්නේ. නිසා රතු ආලෝකයේ වියන් ස්තරයේ ශාකවල ලැබෙද්දී අතු බෙදීම උත්තේජනය වෙලා ශාකයේ උස වැඩිවීම නිෂේධනය වෙනවා. ඊට පස්සේ දූර රක්ත කිරණ. දූර රක්ත කිරණ වියනට යටින් ඇති ශාක වලට ලැබෙන්නේ කියලා කිව්වා. දූර රක්ත කිරණයෙන් කරන්නේ අතු බෙදීම නැත්නම් තිරස් වර්ධනය නිෂේධනය කළ ශාකයේ උස වැඩිවීම උත්තේජනය කරනවා. මේ රතු ආලෝකයේම ප්‍රතිවිරුද්ධ එක තමයි දූර රක්ත කිරණට එන්නේ. හරිද? අතු බෙදීම නිෂේධනය කරනවා. හරිනේ. එයාට දැන් ආලෝකයක් ලැබෙන්නේ නැහැ ප්‍රභා සංශ්ලේෂණ කෘත්‍ය කරන්න. උඩින් වියන තියෙනවනේ. එහෙනම් එයාට රතු ආලෝකය ලැබෙන්නේ නැහැ. එහෙනම් එයාට අතු බෙදීමක් ඇති වෙලා වැඩක් නැහැ. එයා කරන්න ඕනේ උස්ස ගිහිල්ලා වියන ස්තරෙන් ටිකක් එළියට පැනගෙන කොහොම හරි ආලෝකය ලබා ගන්න. ඊට පස්සේ පුළුවන් තිරස් වර්ධනය කරගෙන ප්‍රභා සංශ්ලේෂණය කරගන්න. එන එයාට දූර රක්ත කිරණයෙන් වෙන්නේ වියනට යටින් ඇති ශාක වලට අතු බෙදීම නිෂේධනය වෙලා උස යාම උත්තේජනය වෙනවා. ඒක තමයි අතරම අපිට මේ සෙවන මගහැරීමට දෙය කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ පුෂ්ප හට ගැනීම. ප්‍රභා රූප ජනනය යටතේ අපිට ඊළඟට හම්බෙන්නේ මේ පුෂ්ප හට ගැනීම. පුෂ්ප හට ගැනීම ගත්තී අපි දන්නවා පුෂ්පයක්. මේ තියෙන පුෂ්ප තියෙනවා. එතන මේ ශාකය. මේ තියෙන අපි ශාකය කියලා හිතමුකෝ. මේ පස්සට යටින් තියෙන්නේ. ඉතින් මේ ශාකයට ඔන්න ආලෝකය ලැබෙනවා. සූර්යාගෙන් ආලෝකය ලැබෙනවා. එතකොට පුෂ්පයක් හට ගැනීම සිද්ධ වෙන්න නම් ඇත්තටම අවදි ප්‍රකාශ අවධියක් තියෙන්න ඕනේ ශාකයකට නිශ්චිත ප්‍රකාශ අවධියේ මට්ටමට ආලෝකය ලැබුණොත් තමයි මේ පුෂ්ප හට ගැනීම වගේ ප්‍රභා රූප ජනනයක් නැතිවන්නේ. එහෙනම් මොකද්ද ප්‍රකාශ අවධිය කියන්නේ? ඇත්තටම ප්‍රකාශ අවධිය කියන්නේ පැය 24ක කාලය තුළදී ශාකයක් ආලෝකයට නිරාවරණය වෙලා තියෙන කාලය. ඉතින් මේ ප්‍රකාශ අවධිය මත තමයි මේ පුෂ්ප හට ගැනීම ඇත්තටම රඳාපවතින. මේකටත් අර ප්‍රභා ප්‍රතිග්‍රාහක බලපානවා. සහ රතු ආලෝක දූර රක්ත කිරණ අතර අනුපාත ඒවා බලපානවා. ඒතකොට ප්‍රරෝහ දික්වීම සහ ප්‍රභා වර්ධනය අවසාන ප්‍රභා රූප ජනන අවස්ථාව ප්‍රභා වර්ධනය. අපි දන්නා ප්‍රරෝහය දික්වීම කියන්නේ ප්‍රභා වර්ධනය කොටසක් තමයි. ප්‍රභා වර්ධනය ධන හෝ ඍණ වෙන්න පුළුවන්. ධන වෙනවා කියන්නේ ඒක ප්‍රභා සංශ්ලේෂණයට පහසුවක්. ධන වෙනවා කියන්නේ දිශාවට ආලෝකය ලැබෙන දිශාවට ශාක වර්ධනය වෙනවා නම් ප්‍රභා වර්ධනය ධනයි. ආලෝකය ලැබෙන දිශාවට විරුද්ධ පැත්තට වර්ධනයක් සිද්ධ වෙනවා නම් නැත්නම් හැරීමක් සිද්ධ වෙනවා නම් ප්‍රභා වර්ධනය ඍණයි. උදාහරණ විදිහට ධන ප්‍රභා වර්ධනයක් අපිට ශාක ප්‍රරෝහයනුත් ඍණ ප්‍රභා වර්ධනයක් ශාකයේ මුලනුත් දැක ගන්න පුළුවන්. කෙසේ වෙතත් ධන ප්‍රභා වර්ධනය ඇත්තන ප්‍රභා සංශ්ලේෂණය පහසු වෙන්න තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ ප්‍රභා වර්ධනයට අපිට තව එක කන්නක් දීලා තිබ්බා රිසෝස් බුක් එකේ ෆයිටෝක්‍රෝම් සහ නිල් ආලෝක ප්‍රතිග්‍රාහක සම්බන්ධ වෙනවා මේ ක්‍රියාවට කියලා. කියන්නේ ෆයිටෝක්‍රෝම් සහ ක්‍රිප්ටෝක්‍රෝම් මේකට සම්බන්ධ වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපිට ආලෝකය කියන උත්තේජය ශාක දක්වන ප්‍රතිචාරය වෙන ප්‍රභා රූප ජනනය යටතේ මෙන්න මේ උදාහරණ ටික තමයි කතා කරන්න තිබ්බේ. අපි ඊළඟට යමු ගුරුත්වය කියන උත්තේජයට. ගුරුත්වය යටතේදී අපිට ගුරුත්වාවර්තනය තමයි කතා කරන්න තියෙන්නේ. ගුරුත්වාවර්තනය කියන එකත් අපිට අර ප්‍රභා වර්තනය වගේම ධන ඍණ කතා කරන්න පුළුවන්. ගුරුත්වාවර්තනයේ ධන හා ඍණ කියලා තියෙනවා.
ධන වෙන්නේ ඇත්තටම ශාකයේ මුල, ඍණ වෙන්නේ කඳ. මොකද ගුරුත්වය දෙසට වර්ධනය වෙන්නේ මුල. එහෙනම් ඒක ගුරුත්වාවර්තනය ධනයි. ඍණ වෙන්නේ ගුරුත්වයට විරුද්ධ දිශාවට වර්ධනය වෙනවා. ඒක ගුරුත්වාවර්තනය ඍණයි කඳ. ඊට පස්සේ දැන් මේ අපිට මේ ගුරුත්වාවර්තනය හඳුන්වා දෙන්න තියෙනවා කල්පිතයක්. අපි ඒකට කියන්නේ තුලාශ්ම කල්පිතය කියලා. ඊට කලින් අපි තුලාශ්ම කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. තුලාශ්ම කල්පිතය පැහැදිලි කරන්න කලින්. ඒ නිසා බලමු තුලාශ්ම තැන්පත් වීම සම්බන්ධයෙන්. තුලාශ්ම තැන්පත් වීම සිද්ධ වෙන්නේ සනාල ශාකවල. ඇත්තටම සනාල ශාකවල තියෙන විශේෂණය වූ ලව වර්ගයක් තමයි මේ තුලාශ්ම කියලා කියන්නේ. ඇත්තටම මේවා පිෂ්ඨ කණිකා බහුලයි. මේවා තියෙන මුලෙහි මූලාග්‍ර කොපු එහි ඇතැම් සෛලවල. සමහර සෛලවල පිෂ්ඨ කණිකා සහිත විශේෂ ලව වර්ගයක් මුලෙහි මූලාග්‍ර කොපුව. අපි දන්න අපි මුලේ ප්‍රාථමික ව්‍යුහය ඇදලා තියෙනවා. මේක මේ කෙටියෙන් ඇන්දොත් එහෙම අපි දන්නා මෙතන තියෙන මූලාග්‍ර විභාජකය, මෙතන මූලාග්‍රස්ත විභාජකය, මෙතන මූලාග්‍ර කොපුව සෑදෙනවා කියලා අපි දන්නවා. ඒතර මේ මූලාග්‍ර කොපුවේ සමහර සෛලවල, සේරම සෛලවල නෙවෙයි, සමහර සෛලවල තමයි මූලාග්‍ර කොපුවේ සනාල ශාකවල මූලාග්‍ර කොපුවල පිහිටන පිෂ්ඨ කණිකා සහිත විශේෂ ලව වර්ගයක් තමයි මෙන්න මේ තුලාශ්ම කියන්නේ. ඉතින් ඒ තුලාශ්ම ගැන හැදිනීම. ඊට පස්සේ තුලාශ්ම කල්පිත දැන් අපිට පැහැදිලි කරන්න පුළුවන්. අතරින් අපිට ගුරුත්වාවර්තනය හඳුන්වන්න පුළුවන්. හරි. තුලාශ්ම කල්පිතයේදී ඇත්තටම සිද්ධ වෙන්නේ කැල්සියම් ධන 2 අයන ප්‍රතිව්‍යාප්තියක් සිද්ධ වෙනවා. ඒත් සමගම ඔක්සීන වල පාර්ශික පරිවහනයක් සිද්ධ වෙලා තමයි මෙන්න මේ වර්ධනය සිද්ධ වෙලා මුල ඇත්තට මුලට තමයි මේක කියන්නේ. මුලේ තියෙන මුල බීජාදර දිකිම නිෂේධනය වුණාට පස්සේ මුල පොළව දෙසට වර්ධනය වෙන්න. ඒ කියන්නේ ධන ගුරුත්වාවර්තී වෙන්න හේතු වෙන්නේ මේ තුලාශ්ම. තුලාශ්ම තැන්පත් වීම නිසා තමයි මේ කැල්සියම් ධන 2 ප්‍රතිව්‍යාප්ත වෙලා ඔක්සීන පාර්ශික පරිවහනය සිද්ධ වෙන්නේ. ඒක මතක තියාගන්න. හැම එකම පයන්නෙන් තමයි තියෙන්නේ. කැල්සියම් ධන 2 ප්‍රතිව්‍යාප්ත වෙනවා, ඔක්සීන පාර්ශික පරිවහනය සිද්ධ වෙනවා. මතක තියාගන්න ලේසි. කැල්සියම් ධන 2යි ඔක්සීනයි මතක තියාගත්තාම ලේසි. අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් මම කියන්නම්. ඇත්තටම ඔක්සීන තිබ්බහම ශාක ප්‍රරෝහය වර්ධනය වෙනවා කියලා අපි දන්නවා. හැබැයි මුලේ තියෙද්දි ඔක්සීන එතන වර්ධනය නිෂේධනය වෙනවා. දැන් අපි ගත්තොත් මේ තියෙන්නේ මුල ආරම්භක අවස්ථාවේ අර බීජාදරය තිබ්බ වෙලාවේ මුල නම් මේ මූලාග්‍ර කොපුව අස්සල මෙහි තුලාශ්ම තැන්පත් වෙලා තියෙනවා. ඒතර මේ මෙන්න මේ පල්ලෙහා පැත්තට තමයි තුලාශ්ම ගුරුත්වයේ හින්දා තැන්පත් වෙනවා. වගේ පිෂ්ඨ කණිකා තියෙන ස්කන්ධ නිසා පහළ වෙනවා. එතකොට තුලාශ්ම එහෙම තැන්පත් වුණාම මොකද වෙන්නේ? තුලාශ්ම වැඩි වුණාම කැල්සියම් ධන 2 ප්‍රතිව්‍යාප්තියක් වෙලා ඒවත් පල්ලෙහාට එනවා. කැල්සියම් ධන 2 ප්‍රතිව්‍යාප්තිය නැතර ඔක්සීන පරිවහනයත් ප්‍රතිව්‍යාප්ත වෙනවා. ඒවා පල්ලෙහාට එන්න ගන්නවා. මෙන්න මෙහෙම පල්ලෙහාට තමයි ඒවා පාර්ශික පරිවහනය වෙලා ප්‍රතිව්‍යාප්තිය සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න බලන්න ඔක්සීන මේ පැත්තේ තියෙනවා කියන්නේ මුලක නම් වර්ධනය නිෂේධනය වෙනවා. එහෙනම් මේ තුලාශ්ම හින්දා මේ ඔක්සීන පාර්ශික පරිවහන ඊට මේ පල්ලෙහා රැඳුනට පස්සේ එතන වර්ධනය නිෂේධනය වෙනවා. කියන්නේ හිමීට සිද්ධ වෙන වර්ධනය අඩු වෙනවා. ඔන්න නැති පැත්තේ වර්ධනය වැඩිපුර සිද්ධ වෙනවා. ඔන්න එතකොට මූලාග්‍රේ නැමීම සිද්ධ වෙනවානේ. අන්න ඒක තමයි මේ තුලාශ්ම කල්පිතෙන් කියන්නේ. ඒක තමයි ධන ගුරුත්වාවර්තනය. හරිනේ. ඉතින් ගුරුත්වය පහළට තියෙන මෙන්න පහළට යනවා. එහෙනම් ඒක අපිට ධන ගුරුත්වාවර්තනයට උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු යාන්ත්‍රික උත්තේජවලට. යාන්ත්‍රික උත්තේජ ගත්තාම මම කිව්වා කලින් සුලග සහ ස්පර්ශය තමයි යාන්ත්‍රික උත්තේජයට අපිට ගන්න තියෙන්නේ කියලා. ඉතින් මේ යාන්ත්‍රික උත්තේජ වලට ශාක දක්වන ප්‍රතිචාර ස්පර්ශ රූප ජනනයස් වලින් තමයි අපි විස්තර කරන්නේ. අපි දන්නවා සමහර ශාක ස්පර්ශ විශේෂඥයින්. මෙන්න මේ වචනේ විශේෂයෙන්ම තියෙනවා අපේ රිසෝස් බුක් එකේ සමහර ශාක ස්පර්ශ විශේෂඥයින් කියලා. කියන්නේ ස්පර්ශයට හරි සංවේදී. එතකොට ස්පර්ශ විශේෂඥයන් ගත්තාම යාලේ කොටස් දෙකක් තියෙනවා. ස්පර්ශාවර්තනය සහ ස්පර්ශ සන්නමනය කියලා. ස්පර්ශාවර්තනය හරිය ගුරුත්වාවර්තනය, ප්‍රභාවර්තනය වගේ මෙතන ස්පර්ශාවර්තනය තියෙනවා. ස්පර්ශාවර්තනයට අපිට උදාහරණ විදිහට අර පහුරු තියෙන ශාක, ඒ පහුරු ඇත්තටම ඒවා මේ මොකක් හරි ආධාරකයක් වටා ඇතීම තමයි මේ ස්පර්ශාවර්තනයෙන් කියන්නේ පහුර උදාහරණයට අරගෙන. එතන ස්පර්ශාවර්තනය ස්පර්ශය නිසා වර්ධනය වෙනසක් වෙනවා. වර්ධනය වෙන්න ගන්නවා. එතකොට ස්පර්ශ සන්නමනය ස්පර්ශ සන්නමනය වෙනස්. එතන ශුන්‍යතාව වෙනස් වීමක් බලපානවා කියන්නේ. මිමෝසා පුඩිකා උදාහරණයක් විදිහට දීලා තියෙන. ඉතින් ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒකේ ද්විපද නාමකරණය දීලා තිබ්බේ. ඒ නිසා මිමෝසා පුඩිකා හරියට ලියන්න පුරුදු වෙන්න. මිමෝසා පුඩිකා ඒ වගේ ශාකවල තියෙන උපදානය කියලා කොටසක්.
උපදානය එතන ඒක ඇත්තරම චාලක අවයවයක් ශාකයක තියෙන උපදානය. ඒක ශුන්‍යතාවය නැතිවීමෙන් තමයි මේ ස්පර්ශය නිසා මේ ස්පර්ශ සාන්නමන චලන ඒව දක්වන්නේ. එතකොට ස්පර්ශ රූප ජනනය අපිට කොටස් දෙකයි ස්පර්ශාවර්තනය සහ ස්පර්ශ සාන්නමනය කියලා ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ ලොකු කොටස් ටිකක් එතන ලොකු කාරණා ටිකක් තිබ්බ අපිට පොතේ තියෙන කොළ දෙකක් තුනක් විතර කොළ දෙකක් එකමාරක් විතර නේද තියෙන්නේ. එතකොට ඒ කොටස සම්පූර්ණයෙන් මෙහෙම කොලයකට අරන් මේ ටිකත් අපිට තව ටිකක් ෂෝට් කරගන්න පුළුවන් නම් හොඳයි. එහෙම උත්සාහයක් දරන්න. මේක ප්‍රාථමික අවස්ථාවේ ෂෝට් නෝට් එකක් කියලා හිතලා ඒ වුණාට මෙතන තියෙන්න ඕනේ සේරම කරුණු ටික තියෙනවා. තව ටික කාලයකදී මෙන්න මේ කොටස් අඩු කරගෙන Tamante එක කොටසක් දැන් ප්‍රභා රූප ජනකයේදී මේ ඔක්කොම මතක් වෙන විදිහට ඒක මතක තියාගන්න try එකක් දෙන්න. ඒ වුණාට මුලදී මෙහෙම short note එකක් හදලා තියාගන්න කියලා ඉතින් ඊට පස්සේ කාලයක් ඇද්දාට මේ උත්තේජ වල ශාක දක්වන ප්‍රතිචාර කියන මාතෘකාව කිව්වම මේ සේරම ඔළුවට එන අවස්ථාවක් එන්න ඕනේ. එතකොට තමයි අපිට ඇත්තටම මේ රචනා ප්‍රශ්නයක් වුණත් ආවොත් මේ සේරම මතකෙන් ලියන්න පුළුවන් වෙන්නේ. මේ ටික සාමාන්‍ය බේසික් මේ ටික මතක තියාගෙන ආයෙක පාරක් අපි රිසෝස් බුක් එක කියවුවොත් මේ ටික අපිට මතක තියෙනවා. ඉතින් ආයෙත් අවශ්‍යක අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් හැමෝටම ආයුබෝවන්.